ගෑල්ලමයි කරන වැරද්දක් තියෙනවා ඉස්කෝලේ යද්දි. මොකද්ද? බෑග් එක. හරියට. තනි අතින් එල්ලන් ඉන්න නේද? හරි. තනි අතින් එල්ලන් ඉන්න නිසා ඔයා කියන්නේ කොන්ද කැක්කුම එනවා කියලාද හොඳයි කියලා? කොන්ද කැක්කුම එනවා. එනවා. හරි. තව කෙනෙක්? බෑග් එකේ පටිය දික් කරගෙන අන්න හරි. අන්න හරි. ওই දෙක තමයි ප්‍රධානම. ඔයාලගේ පොත් බෑග් ගොඩාක් බරයි. එක සිලබස් එකක තියෙන පොත් ගොඩාක් වැඩි. එතකොට ඔයාලගේ එක කරකට තමයි බර එන්නේ. හරියට නිකන් කවුරු හරි මෙහෙන් ඇදගෙන ඉන්නවා වගේ. මේ මොනවාද? පොල්පලා. ටීචර්ලා කියන්න එපා ප්ලීස්. හා? මොණ්ඩ කුඩුම්බිය? ගෑල්ලම? මේ ගෑල්ලම කටවල් ඇරෙන්නම නැහැ. කඳේ මල් වගේ සුදු පාට ඒවා තියෙනවා මුලට කිට්ටුවේ. පොල්පලා. එතකොට මේක එහෙම කඳේ ඒක නෑ මල් හැදෙන්නේ මල් තියෙන්නේ උඩ අතේ. අන්න හරි. එහෙනම් අපේ කොන්දේ අන්න එහෙම තමයි හරිම ඉරියව්ව. ඒ කියන්නේ එල්ලකුරු හැඩයට අපි වාඩි වෙලා ඉන්නවා. එතකොට අපේ මේ බර අපේ කොන්දේට ඇවිල්ලා කොන්දෙන් පුටුවට දීලා කකුල් වලින් පතුලට යනවා. හැබැයි එහෙම නැතුව සාමාන්‍යයෙන් ඔයාලා අර විදියටින් අර එක්කෙනෙක් හිටියේ ආයෙකත් මෙහෙම හිටියම මොකද වෙන්නේ? මෙයාගේ බර සම්පූර්ණ පහළට නෙමෙයි එන්නේ මෙන්න මේ කොන්දේ මැද හරියෙන් තමයි පල්ලෙහාට යන්නේ. ඒ කියන්නේ පල්ලෙහා තමයි බර තියෙන්නේ. හරිද? මේක ලොකු ළමයට හොඳට තේරෙයි. විද්‍යාව එහෙම දන්න අයට. එතකොට මේක බර නිවැරදිව බෙදලා යන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ ටිකක් වෙලා යනකොට කොන්ද කැක්කුම මෙන්න මේ හරියෙන් කොන්ද කැක්කුමක් එනවා. හැබැයි ඒක මුලදී එන්නේ නැහැ. මෙයාට ඉන්නකන් ඉන්න පුළුවන්. එයා ඊට පස්සේ එක දිගට විනාඩි 15ක් ඉඳලා නැගිට්ටට පස්සේ කොන්ද කැක්කුම එනවා.